හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාටම මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා ත්‍රිලක්ෂණ භාවනාව වඩන්නේ කොහොමද එහෙම නැත්නම් මේ විදර්ශනා භාවනාවක් වඩන්නේ කොහොමද කියලා ඔයත්ොන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ විදර්ශනා භාවනාව වඩන්න පෙර ආතුව පුළුවන් නම් ආනාපාන සති භාවනාව විනාඩි කිහිපයක් වඩලා විනාඩි 15ක් 20ක් වඩලා ඊටත් වඩා පුළුවන් නම් පැයක් දෙකක් වඩන්න පුළුවන් නම් බොහොම හොඳයි එහෙම වඩලා මේ කියලා දෙන ත්‍රිලක්ෂණ භාවනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මේ භාවනාව ආනාපාන සතිය වඩලා ඉවරලා වඩන්න පුළුවන් නම් බොහොම හොඳයි මොකද්ද මේ ත්‍රිලක්ෂණ භාවනාව ත්‍රිලක්ෂණය කියලා කියන්නේ පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙනවා. එක විදිහකට තියෙන්නේ නැහැ. ඒකට කියනවා අනිත්‍යයි කියලා. උදා වුණු සෑම දෙයක්ම වැය වෙලා යනවා. උදාහරණයක් ඉපදුනා මැරුණා. ඉපදෙනවා මැරෙනවා. දැන් පුංචි කාලේ තිබුණු ශරීරය නෙමෙයි දැන් තියෙන්නේ. ඒ එක අවස්ථාවක් තිබුණා ඒක උදා වෙලා තිබුණා ඒක ඊළඟට වැය වෙලා ගියා. ඊළඟට තරුණ අවස්ථාව, තරුණ අවධිය. මේ අවධිය උදා වෙලා තිබුණා ඒ වැය වෙලා යනවා. ඊළඟට වැඩිහිටි අවධිය. ඒක උදා වෙනවා, වැය වෙනවා. මේ විදිහට සියල්ලම අනිත්‍යයි. සියල්ලම වෙනස් වෙනවා. දැන් නිරෝගීකම හැමදාම තියෙන්නේ නැහැ. ඒක උදා වෙලා නිරෝගීකම උදා වෙලා තියෙනවා නම් කොයි වෙලේ හරි වැය වෙලා යනවා. ඒ විදිහට පුංචි උදාහරණ මම කිව්වේ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් මේ ත්‍රිලක්ෂණ භාවනාව දැන් ආනාපාන සතිය වඩලා එහෙම්මම මේ ත්‍රිලක්ෂණ භාවනාව කරනවා. කොහොමද මේ ත්‍රිලක්ෂණ භාවනාව කරන්නේ? ඇස් දෙක පියාගෙන ඒ විදිහටම කඳ ඍජුව තබාගෙන වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ විදිහට බලනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ මේ ඇස මේ විදිහට තිබුණාට පින්තුනේ කොයි වෙලේ හරි විනාශ වෙන්න ඉඩ තියෙනවා. හානි වෙන්න ඉඩ තියෙනවා. නොපෙනී යන්න ඉඩ තියෙනවා. අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. ස්ථීර නැහැ. සුවර එකක් නැහැ. දැන් අන්ධ වෙන්න පුළුවන්. ස්ථීරවම කියන්න බෑ මේක මේ විදිහටම තියනවා කියලා. තියෙන්නේ නැහනේ. වෙනස් වෙනවා. Tamanට ඕන විදිහට තියෙන්නේ නැහැ. දැන් අපි කැමති නෑ ඇස තුවාල වෙනවට. අන්ධ වෙනවට කැමති නෑ. නමුත් ඒක වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් කැමති නෑ. ඒකට කියනවා දුකයි. අනිත්‍යයි නම් දුකයි. දුකයි නම් මගේ වෙන්න බෑනේ. මගේ ආත්මය වෙන්න බෑ. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇස අනිත්‍යයි වෙනස් වෙනවා. වෙනස් වෙන දෙයක් නම් ඒක දුකයි. දුකයි නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පේන රූප අනිත්‍යයි. වෙනස් වෙනවා. උදා වෙලා වැය වෙලා යන දෙයක්. එහෙමනම් ඒක දුකයි. දුකයි නම් ඒක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කන අනිත්‍යයි. වෙනස් වෙනවා. කොයි මොහොතක හරි මේ කන ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට අපි කැමති නැහැ. එහෙනම් ඒක අනිත්‍යයි. මේ පස් වලට වැළලෙන්න තියෙන දෙයක්. අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. දුකයි නම් ඒක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ශබ්දයක් ඇති වෙලා නැතුව යන දෙයක්. අනිත්‍යයි. අනිත්‍යයි නම් ඒක දුක් ගෙනල්ලා දෙනවා. දුකයි නම් එක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.
නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි දුකයි අනාත්මයි. දිව අනිත්‍යයි ස්ථිර නැහැ. ස්ථිර නැති නිසා දුකයි. දුකයි නම් ඒක මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ. රසයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වෙනස් වෙනවා. එකම හැඩයක තියෙන්නේ නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ ශරීරය දැන් පෙර තිබ්බ විදිහ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන විදිහ නෙමෙයි ඊළඟට තියෙන්නේ. මේ හැම වෙලේම මේ ශරීරය වෙනස් වෙනවා. නිරෝගීකමේ තිබිලා දුර්වල තත්ත්වයටපත් වෙනවා. දුර්වල තත්ත්වයේ තිබිලා නිරෝගීකමටපත් වෙනවා. සැප මේ ශරීරයට ලැබෙන වේදනාවලුත් ඒ වගේ. සැප දුක අදුක්කම සුඛ මේ හැම එකක්ම ඇතිවිවි නැතිවිවි ඇතිවිවි නැතිවිවි යනවා අනිත්‍යයි. අනිත්‍යයි නම් ඒ දේ දුකයිනේ. දුකක් ගෙනල්ලා දෙනවා නම් ඒක මගේ වෙන්න බෑ මගේ ආත්මේ වෙන්න බෑ. මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ. අස කන නාසය දිව ශරීරය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. යමෙක් ඇස පිළිගන්නේ නම් ඔහු දුක පිළිගනී. යමෙක් ඇස පිළිගන්නේ නම් ඔහු දුක පිළිගනී. දුක පිළිගන්නවා නම් ඔහු දුකින් නිදහස් නොවේ. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා ඇස පිළිගන්නේ නැත්නම් ඔහු දුක පිළි නොගනී. දුක පිළිගන්නේ නැත්නම් ඔහු දුකින් නිදහස්. කන පිළිගන්නවා නම් කවුරු හරි කෙනෙක් දුක පිළිගනී. දුක පිළිගන්නවා නම් දුකින් නිදහස් නොවේ. යමෙක් කන පිළිගන්නේ නැත්නම් මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා කන පිළිගන්නේ නැත්නම් ඔහු දුක පිළිගන්නේ නැහැ. දුක පිළිගන්නේ නැත්නම් ඔහු දුකෙන් නිදහස්. අස කන නාසය දිව ශරීරය මේ විදිහට පිළි නොගන්නවා නම් ඔහු දුක පිළිගන්නේ නැහැ. එහෙනම් ඔහු දුකෙන් නිදහස් වෙනවා. පිළිගන්නවා නම් ඔහු දුක පිළිගනී. දුක පිළිගන්නවා නම් ඔහු දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් ඒ වගේ. ඊළඟට අතීතය දැන් ওই විදිහට අතීතේ බලනවා. අතීතයේ ওই විදිහට ඇස කන නාසය දිව ශරීරයේ තිබුණා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තිබුණා. ඇස තිබුණා. ඇසට රූප දැම්මා. ඒකක්වත් ඉතුරු වෙලා නැහැ. අනිත්‍යයි. ඇස හරියට හිල්විච්ච භාජනයක් වගේ. අඩිය නැති භාජනයක් වගේ. මේ අඩිය නැති භාජනයේට කොච්චර වතුර පිරෙව්වත් පුරවලා ඉවර කරන්න බෑ. කාට හරි අඩිය නැති බාදියක් දෙනවා. වතුර පුරවන්න කියලා. මහු මේක අරගෙන ගිහිල්ලා වතුර පුරවපුරු ඉන්නවා. කවදාකවත් මේක පුරවලා ඉවර කරන්න බෑ. ඒ වගේ තමයි ඇසට කොච්චර රූප දැම්මත් මේක පිනවලා ඉවර කරන්න බෑ. පිනවිලා ඉවර වෙන්නේ නැහැ. කන නාසය දිව ශරීරයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කොච්චර දැම්මත් අඩියේ නැති භාජනය වගේ මේවා පිනවිලා ඉවර වෙන්නේ නැහැ. ඉතින් අතීතේ ඇස තිබුණා, රූප තිබුණා. ඒවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ, වෙනස් වෙලා. ඇති වෙලා නැතුව ගිහිල්ලා. අනිත්‍යයි. අනිත්‍යයි නම් දුකයි. දුකයි නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. අතීතේ කන තිබුණා, ශබ්ද තිබුණා. කොච්චරවත් ශබ්ද දැම්මා ඒකක්වත් ඉතුරු වෙලා නැහැ. වියකී ගිහිල්ලා. විනාශ ස්වභාවයට ගිහිල්ලා. මතකයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ, තෘෂ්ණාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඇස, කන, නාසය, දිව, ශරීරය. අතීතේ ශරීරය තිබුණා. ඒකත් ඇති වෙලා නැතුව ගිහිල්ලා අනිත්‍යයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුංචි කාලේ සෙල්ලම් කරපු හැටි, ලෙඩ හැදුන හැටි, නිරෝගීව හිටිය හැටි, සතුටු වුණු හැටි, දුක් වුණු හැටි මේ එකක්
මේ විදිහට මේ වීඩියෝ එකේ කිව්වේ නැතුණාට ඔබ මේවා සිහි කරලා බලන්න ඕන. අතීතේ පොඩ්ඩක් සිහි කරලා බලන්න. ඇලිලා ඇති ගෙවල් දොරවල් වලට වතු පිටි වලට සත්තුන්ඩ නේද? මේ විදිහට ගොඩාක් දේවල් වලට ඔබ ඇලිලා ඇති. තෘෂ්ණාව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම ඇති වෙලා නැති වෙලා ගිහලා අනිත්‍යයි. දුක්ඛයි අනාත්මයි. එතකොට මේ අතීත තෘෂ්ණාව නැති කරගන්නවා මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා. ත්‍රිලක්ෂණේ වඩලා. අස කන නාසය දිව ශරීරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ස්ථිර නැහැ. ස්ථිර නැති දේවල් දුකයි. දුකයි නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඒ විදිහට බලලා අතීත තෘෂ්ණාව නැති කරගන්නවා. අතීතේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නම් අනාගතයත් ඒ වගේමයි. එලෙසමයි. අනාගතේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අස කන නාසය දිව ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙනම් අතීතේ අර විදිහට එහෙම වුණා නම් අනාගතේ එලෙසනම් අනාගතේ ඇස බලාපොරොත්තු වෙන්න එපා. රූප බලාපොරොත්තු වෙන්න එපා. කන බලාපොරොත්තු වෙන්න එපා. ශබ්ද බලාපොරොත්තු වෙන්න එපා. නාසය බලාපොරොත්තු වෙන්න එපා. ගන්ධ සුවඳ බලාපොරොත්තු වෙන්න එපා. දිව බලාපොරොත්තු වෙන්න එපා. රසයන් බලාපොරොත්තු වෙන්න එපා. ශරීරයේ බලාපොරොත්තු වෙන්න එපා. ස්පර්ශයන් බලාපොරොත්තු වෙන්න එපා. ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙනම් මේ මොහොතේ සිහියෙන් ඉන්නවා. මේ මොහොතේ ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන සිහියෙන් ඉඳලා සතියෙන් ඉඳලා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා. අනිත්‍ය දකිමින් ඉන්නවා. මේ මොහොතේ අනාගත තෘෂ්ණාව දුරු කරා, අතීත තෘෂ්ණාව දුරු කරා, මේ වර්තමාන තෘෂ්ණාව මේ මොහොතේ දුරු කරනවා සිහියෙන් ඉඳගෙන. අසට රූපයක් දකිනකොට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා. උදාහරණයක් කනට ඇහෙනවා නාගස කියලා කියනවා කියලා හිතන්නකෝ. උදාහරණයක් නාගස. මේක ඉතා වේගෙන් ඇති වෙලා නැතුව යන ශබ්දයක්. නාගස. නාගස කියන මේ වචනේට ආරම්භයක් තිබ්බා අවසානයක් තිබ්බා. ඇති වෙලා නැතුව ගියා. අනිත්‍යයි. නාගස. නාගස. ඉක්දා ඉක්මනින් ඇති වෙලා නැතුව ගියා. මේ වචන අකුරකට ගත්තොත් එහෙම අකුරු වලින් ගත්තොත් එහෙම නයන්නට ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. නා ගයන්නට ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. ගා සයන්නට ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. සා නාගස. කොච්චර වේගෙන් ඇතිවිවි නැතිවිවි ඇතිවිවි නැතිවිවි ගියාද? ඉතින් මේ ඇති වුණු නැති වුණු දෙයක් පිළිබඳ අපිට ඇලෙන්න ගැටෙන්න හේතුවක් නැහැ. ඒක එතන ඉවර වෙලා. ඒකයි කිව්වේ දාරුචිරි හාමුදුරන්ට දැක්කා පමණයි, ඇහුණා පමණයි. ඒක ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඒක ඉවර වෙලා. ඒ මනස නිදහස්. අස කන නාසය දිව ශරීරය මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන මේ විදිහට වර්තමානයේ මේ මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් වඩමින් ඉන්නවා. නිවනට නැමෙන සුල්ලක් කොට වඩනවා. නිවනට නැමිලා ඉන්නේ. මේ විදිහට වඩනකොට පින්වතුනි සක්කාය දිට්ඨිය නැතුව යනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය. මම මාගේ කියන දෘෂ්ටිය නැතුව යනවා. මෙච්චර කල් හිතන් හිටියේ ඇස මගේ, කන මගේ, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ කියලා මෙච්චර කල් හිතාගෙන හිටියේ. නමුත් මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනකොට ඇත තේරෙනවා. එතකොට මේ ආත්ම දෘෂ්ටිය නැතුව යනවා. සක්කාය දිට්ඨිය නැතුව යනවා. ඊළඟට විචිකිච්ඡාව නැතුව යනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ බුදුන් දහම් සංඝුන් කෙරෙහි සැකේ නැතුව යනවා. අනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඇත්තනේ. ධර්ම රත්නේ ඇත්ත, සංඝ රත්නේ ඇත්ත කියන්නේ කියලා ඒ විචිකිච්ඡාව නැතුව යනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊළඟට සීලබ්බත පරාමාසය. වෙන වෙන වෘතයන් සමාදන් වෙන්න යන්නේ නැහැ. මෙතනින් තමයි ගැලවෙන ක්‍රමේ කියලා තේරෙනවා. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තමයි ගැලවෙන ක්‍රමේ කියලා තේරෙනවා. කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ වෘතයන් සමාදන් වෙනවා. වෘතයන් කියලා කියන්නේ
දැන් උදාහරණයක් ගත්තොත් ගඟට බැහැලා නානවා. පව් හොදන්න කියලා ගඟට බැහැලා නානවා. ගඟට බැහැලා නානකොට පව් හේදෙනවද නැහැ. පව් හේදෙන්නේ නැහැ. එහෙම හේදෙනවා නම් ගඟේ ඉන්න මාළුවෝ කොච්චර නිරන්තරයෙන් වතුරෙමයි ඉන්නේ. එහෙනම් ඒ අයගේ පව් සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන. ඒ විදිහට ඒ වගේ දෘෂ්ටි වලින් ඉවත් වෙනවා. මේ කියන ආර්ය මාර්ගය තමයි වඩන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන නැති කරලා සෝවාන් ඵලයටපත් වෙනවා. කාට හරි සෝවාන් වෙන්න හිතෙනවා නම් මේ මොහොතේ සෝවාන් වෙන්න පුළුවන්. සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තේ සූත්‍ර ගණනාවක් තියෙනවා. සෝවාන් අංග සමාදන් වෙලා සෝවාන් වෙන්න පුළුවන් කියලා තියෙනවා. සෝවාන් අංග කියන්නේ බුදුන් දහම් සංඝුන් කෙරේ අචල ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරලා බුදුන් කෙරේ, ධර්මයේ කෙරේ, සංඝයා කෙරේ අචල ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා. එහෙම ඇති කරගෙන මුල මැද අග නොකඩෙන පංචශීලයේ රකින්නවා. පංචශීලය රකින්නවා කියන්නේ අපාය දොරටුව වහනවා. ප්‍රාණඝාතය අපාය දොරටුවක්. සොරකම අපාය දොරටුවක්. කාමයේ වරදව හැසිරීම අපාය දොරටුවක්. ඒ වගේ ඉවත් වෙනවා. මේ මොහොතේ මේ විදිහට සමාදන් වෙලා ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. අර විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම වඩලා ඒ විදිහට තවත් ඉදිරියට යන්න පුළුවන් මාර්ගඵල ඒ විදිහට ඉහළට ඒ විදිහට යන්න පුළුවන් මේ විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ භාවනාව වඩලා. හොඳයි. එහෙනම් හැමෝගෙම ඉල්ලීමක් කරනවා උදේ පාන්දර නැගිටලා 4ට විතර නැගිටලා ආනාපාන සතිය වඩලා පැය භාගයක් විතර වඩලා පුළුවන් උපරිම වඩලා මේ විදිහට විදර්ශනා භාවනා වඩන්නට ඕන. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.